සුබම සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් හුඟ කාලයකට පස්සේ නිවාඩුවට ගෙදර ඇවිල්ලා ඉන්න වෙලාවේ නිවාඩු පාඩුවේ ඉද්දි මට හිතුණා දෙයක් ගැන කතා කරන්න ඕනි කියලා. නර්සිං වලට අලුතෙන්ම සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න අපේ නංගිලා මල්ලිලත් කැමති ඇති ඉතින් මේ දේ ගැන දැනගන්න. ඉතින් මට හිතුණා ඒක නිසා මේ දේ කියන්න ඕනි කියලා. ඒ තමයි අලුතින්ම නර්සිං වලට සම්බන්ධ වෙන්න නර්ස් කෙනෙක්ගේ වැටුප කොහොමද පටන් ගන්නෙ, සැලරි එක කොහොමද ස්ටාර්ට් වෙන්නේ, ඒ දේ ගැන කතා කරන්න ඕනි කියලා. එහෙනම් මම සැලරි එක ගැන කියන්න කලින් මුලින්ම ලිවිං කොස්ට් එක ගැන කතා කරන්න හිතුණා. හේතුව තමයි අපි සැලරි එක කම්පෙයාර් කරන්න ඕනි වෙනත් ජොබ් එක සැලරි එකත් එක්ක නෙමෙයි, අපේ ලිවිං කොස්ට් එකත් එක්ක. ලිවිං කොස්ට් එක ගැන Google සර්ච් කරලා බලපුවාම livingcostindex.com කියන සයිට් එකෙන් පෙන්වලා දීලා තියෙනවා ලංකාවේ සිංගල් පර්සන් කෙනෙකුට තමන්ගේ බේසික්ම නීඩ්ස් කරගන්න රුපියල් 57000කුත් 2,38,000කුත් අතර මුදලක් වැය වෙනවා කියලා. ඒගොල්ලෝ මෙතන රේන්ජ් එකක් පෙන්වලා දීලා තියෙන්නේ එකිනෙක කෙනාගේ ලයිෆ් ස්ටයිල් වෙනස්නේ. ඒගොල්ලන්ට අනුව බේසික්ම නීඩ්ස් කරගන්න අවම වශයෙන් සිංගල් පර්සන් කෙනෙකුට රුපියල් 57000ක මුදලක් වැය වෙනවා. හරි. එහෙනම් දැන් අපි සැලරි එක පැත්තට යමු. සැලරි එක ගැන කියනකොට මම අද කියන්නේ ගවර්න්මන්ට් එකේ වැඩ කරන grade 3 එහෙම නැත්නම් ජූනියර්ම නර්ස් කෙනෙකුගේ සැලරි එක කොහොමද කියලා. බේසික් සැලරි එක ගත්තාම කලින් තිබුණේ රුපියල් 47994ක මුදලක්. හැබැයි ඒක 2026 ජනවාරි වල ඉඳලා රුපියල් 51457කට වැඩි වුණා. ඒ අනුව මේ අවුරුද්දේ ජනවාරි වල ඉඳලා grade 3 නර්ස් කෙනෙකුගේ බේසික් සැලරි එක රුපියල් 51457යි. මේකට තව එකතු වෙනවා කෝලා එක. නැත්නම් cost of living allowance එක රුපියල් 17800යි. මේක නර්සස්ලට විතරක් හම්බෙන දෙයක් නෙමෙයි. ගවර්න්මන්ට් එකේ වැඩ කරන රාජ්‍ය සේවකයන්ට ලැබෙන allowance එකක්. ඊළඟට ස්පෙෂල් ඩියුටි allowance. මේකත් නර්සස්ලට විතරක් හම්බෙන එකක් නෙවෙයි. ස්පෙෂල් ඩියුටි allowance එකත් රුපියල් 6000ක මුදලක් හම්බෙනවා. එතකොට මේ තුනම එකතු වෙලා බේසික් සැලරි එක, කෝලා එක, ස්පෙෂල් ඩියුටි allowance එක මේ තුනම එකතු වෙලා එක්ස්ට්‍රා ඩියුටි හැර නැත්නම් අපි කියන OT හැර නර්ස් කෙනෙකුට රුපියල් 75257ක මුදලක් ලැබෙනවා. මේ grade 3 නර්ස් කෙනෙකුට එක්ස්ට්‍රා ඩියුටි නැතුව හම්බෙන gross payment එක. ඊළඟට එක්ස්ට්‍රා ඩියුටි එකට නැත්නම් OT කියලා කියන්නේ ඒ එක්ස්ට්‍රා ඩියුටි එකට පැයකට රුපියල් 283 ගානේ ගෙවනවා. එක්ස්ට්‍රා ඩියුටි කියලා කියන්නේ නර්ස් කෙනෙක් සතියකට පැය 36ක් වැඩ කරන්න ඕනේ. ඒ පැය 36ට අමතරව කරන හැම පැයකටම අර විදියට රුපියල් 283 ගානේ ගෙවනවා. මේකට තමයි එක්ස්ට්‍රා ඩියුටි කියලා කියන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් එක සතියකට නයිට් ඩියුටි දෙකක් විතර වැඩනවා. නයිට් ඩියුටි දෙකක්ම කියන්න බෑ. ඒක තමන්ගේ වෝඩ් එකේ ඉන්චාර්ජ් අනුව වෝඩ් සිස්ටම් අනුව වෙනස් වෙනවා. සමහර අයට බිසි වෝඩ්ස් වල එහෙම නයිට් දෙකට වඩා වැඩියෙන් කරන අවස්ථා තියෙනවා. එතකොට ඒගොල්ලෝ සතියකට නයිට් දෙකට වඩා කරනවා. එහෙම නයිට් ඩියුටි කරා කියලා විශේෂ allowance එකක් හම්බෙන්නේ නැහැ. නයිට් ඩියුටි එකටත් ගෙවන්නේ අර සාමාන්‍යයෙන් ඩේ ඩියුටි එක ගෙවන allowance එකම තමයි. මාසෙකට එක්ස්ට්‍රා ඩියුටි 100ක් කරන නර්ස් කෙනෙක් ගැන හිතලා බලමු. මෙතන මම එක්ස්ට්‍රා ඩියුටි මාසෙකට 100ක් කරනවා කියලා ගත්තේ සැලරි එක කැල්කියුලේට් කරන්න ලේසි නිසා. ඒක නිසා හැමෝම 100ක් කරනවා කියලා කියන්න බෑ මාසෙකට එක්ස්ට්‍රා ඩියුටි. ඒක තමන් ඉන්න හොස්පිටල් එක අනුව, වෝඩ් එක අනුව, ඉන්න ස්ටාෆ් එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 100ට වඩා අඩුවෙන් කරන තැනුත් තියෙන්න පුළුවන්. 100ට වඩා වැඩියෙන් කරන තැනුත් තියෙන්න පුළුවන්. ඒක තමන් ඉන්න තැන අනුව වෙනස් වෙනවා. එතකොට පැයකට රුපියල් 283 ගානේ එක්ස්ට්‍රා ඩියුටි පැය 100ක් කරොත් එහෙම ඒ පැය 100ට රුපියල් 28300ක මුදලක් එකතු වෙනවා. මේක අර කලින් කිව්ව
බේසික් එක කෝලායක ස්පෙෂල් ඩියුටි අලෝවන්ස් එකට එකතු වෙනවා. ඒ අනුව අපි අර කලින් කතා කරපු සැලරි එකට මේ එක්ස්ට්‍රා ඩියුටි අලෝවන්ස් එක එකතු වෙනවා. එතකොට මුළු සැලරි එක නැත්නම් ග්‍රොස් සැලරි එක විදිහට රුපියල් 1,03,557ක මුදලක් ලැබෙනවා. මේක ග්‍රොස් පේමන්ට් එක. ග්‍රොස් පේමන්ට් එක කියන්නේ තමන්ගේ බැංක් account එකට ලැබෙන සැලරි එක නෙවෙයි. ග්‍රොස් පේමන්ට් එකෙන් කොටසක් කට් වෙනවා. මේ කට් වෙන කොටසට කියනවා ඩිඩක්ෂන් කියලා. මොනවාටද මේ කොටසක් කැපිලා යන්නේ? WNOP වලට, අග්‍රහාර වලට, මුද්දර ගාස්තු වලට, තව තමන් රජයේ ක්වාටර්ස් එක්ක නැවතිලා ඉන්නව නම් රෙන්ට් එක විදිහට මේ විදිහට කොටසක් අයින් වෙලා යනවා. මේ විදිහට ඩිඩක්ෂන් එක විදිහට රජයේ ක්වාටර්ස් එක්ක නැවතිලා ඉන්න නර්ස් කෙනෙකුට රෙන්ට් ෆී එකත් එක්ක අවම වශයෙන් මං හිතන්නේ රුපියල් 6,800ක විතර මුදලක් කට් වෙලා යනවා. එහෙම කට් වුණාම ලැබෙන net payment එක තමයි bank account එකට ලැබෙන්නේ. එතකොට අර කිව්ව OT 100ක් කරන OT පැය 100ක් කරන grade 3 nurse කෙනෙකුගේ gross payment එක රුපියල් 1,03,557ක මුදලක් කියලා කලින් කිව්වා. එතකොට ඩිඩක්ෂන් කට් වෙලා ගියපුවාම ආසන්න වශයෙන් රුපියල් 6,800ක මුදලක් කට් වෙලා ගියපුවාම රුපියල් 96,757ක මුදලක් තමයි තමන්ගේ බැංක් account එකට ලැබෙන්නේ. දෙයක් කියන්න උතුණා ඒ තමයි නර්ස් කෙනෙකුට එක මාසයකට ඉරිදවල් ගානට සමානව මාස ඉරිදවල් ගානට සමානව day off තියෙනවා. මේ day off එකක හරි PH එකක් හරි නැත්නම් public holiday එකක හරි වැඩ කරපුවාම වැඩ කරොත් රුපියල් 1,800ක මුදලක් තමන්ගේ සැලරි එකට එකතු වෙනවා. එතකොට නර්සස්ලාට මුලින්ම අපොයින්ට්මන්ට් හම්බෙද්දී තමන් ඉන්න පැත්තරම අපොයින්ට්මන්ට් හම්බෙන්නේ නැහැ. රෑන්ක් එකත් මුලම තිබ්බත් ගොඩක් වෙලාවට ඒ පැතිවල වේකන්සිස් නැති වුනහම ගොඩක් දුර ඈත පැතිවලට තමයි ජොබ් එක හම්බෙන්නේ. එතකොට කරන්නේ ගොඩක් දුර ඈත ඉන්න කට්ටිය කරන්නේ ඒ ඩේ ඔෆ් ටික ඔක්කොම එකතු කරගන්නවා. එකතු කරගෙන සතියක් නිවාඩු දාලා තමයි ගෙදර එන්නේ. එතකොට ඩේ ඔෆ් කරන්න තියෙන chance එකක් නැතිම තරම් PH නම් කරන්න පුළුවන්. එහෙම PH කරපුවාම රුපියල් 1,800ක මුදලක් සැලරි එකට ඇඩ් වෙනවා. එහෙනම් මම හිතනවා මගේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ඔයාලා ගන්න ඇති කියලා දැනුවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් සඳහන් කරන්න. ඒ වගේම වීඩියෝ එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මොන හරි ගැන දැනුවත් වෙන්න ඕන නම් ඒ ගැනත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් සඳහන් කරන්න. එහෙනම් සමගන්නවා ඔයගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බයි.